ශාක වර්ධනය. ශාක වර්ධනය. ශාක වර්ධනය මේ වර්ධනය කියන එක ගත්තට පස්සේ වර්ධනය කියන්නේ ජීවියෙකුගේ විකසනයත් සමග වියලි ස්කන්ධයේ සිදුවන අප්‍රතිවර්ත වැඩිවීම. වියලි ස්කන්ධයේ සිදුවන අප්‍රතිවර්ත වැඩිවීම. අප්‍රතිවර්ත වැඩිවීම. වර්ධනය කියලා කියන්නේ විකසනය සමග වියලි ස්කන්ධයේ සිදුවන අප්‍රතිවර්ත වැඩිවීම. ශාක වර්ධනය ගත්තට පස්සේ ශාක වර්ධනය සෛල සංඛ්‍යාවේ වැඩිවීම සහ සෛලයේ දිගින් වැඩිවීම හේතුවෙන් සිදුවේ. ශාක වර්ධනය කරන්නේ වර්ධනය අපි කියමු. වර්ධනය විභාජක පටක මගින් උපදවන නව සෛලකින් තමයි වෙන්නේ. විභාජක පටක මගින් උපදවන නව සෛල නිසා තමයි වෙන්නේ. ඒ කියන්නේ සෛල සංඛ්‍යාවේ වැඩිවීම එක්කෝ සෛල සංඛ්‍යාවේ කියන්නේ සෛල ගණන. සෛල සංඛ්‍යාවේ වැඩිවීම. එහෙම නැත්නම් සෛලයේ දිග වැඩිවීම. සෛලවල දිග වැඩි. මේ හින්දා තමයි වර්ධනය සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන්. ශාක වර්ධනය ගත්තට පස්සේ ශාක වර්ධනය ශාකයේ තම ජීවිත කාලය පුරාම සිදු කරනවා. මේක ජීවිත කාලය පුරාම ශාකය වර්ධනය වෙනවා. අන්න ඒ නිසා අපි මේකට කියනවා අනිශ්චිත වර්ධනයක් වෙනවා කියලා. මොන වර්ධනයක්ද? අනිශ්චිත වර්ධනයක්. ජීවිත කාලය පුරාම වර්ධනය වෙන හින්දා අපි කියනවා අනිශ්චිත වර්ධනයක් සිදු වෙනවා කියලා. මේ වර්ධනය ගැන අපි කතා කරද්දී ශාක වර්ධනය ගැන අපි කතා කරද්දී අපිට අත්‍යවශ්‍ය වෙනවා දැනගන්න මේකේ වර්ධනයේ ව්‍යුහ. මෙන්න ශාක වර්ධනය ප්‍රධාන වශයෙන් ප්‍රාථමික වර්ධනය සහ ද්විතීයික වර්ධනය කියලා බෙදන්න පුළුවන්. ප්‍රාථමික වර්ධනය සහ ද්විතීයික වර්ධනය, මුලේ වර්ධනය සහ කඳේ වර්ධනය කියලා අපිට තවත් බෙදන්න පුළුවන්. ප්‍රාථමික වර්ධනය අපි ඉස්සෙල්ලා ගමු. ප්‍රාථමික වර්ධනයේ මුලේ වර්ධනය ගත්තම ඒක බීජපත්‍රී ශාක මුලයි ද්විබීජපත්‍රී ශාක මුලයි වල ව්‍යුහ දෙකක් තියෙනවා. ඒක බීජපත්‍රී ශාක මුලක ප්‍රාථමික ව්‍යුහය තමයි මේ. ඒක බීජපත්‍රී ශාක මුලක ප්‍රාථමික ව්‍යුහය. මේ තියෙන්නේ මොනවද? මේවට කියන්නේ මූලකේශ. මේ එළියෙන් තියෙන්නේ අපිචර්මය. ඊට පස්සේ මේ ඇතුලෙන් තියෙන්නේ අන්තස්චර්මය. ඊට පස්සේ මේ තියෙන්නේ පරිචක්‍රය. මොන චක්‍රයද? පරිචක්‍රය. මේ කොළ පාට ඒවා ෆ්ලෝයම්. මේ නිල් පාට ඒවා ශෛල. ඊට පස්සේ මේ ඇතුළතින් තියෙන්නේ මෘදුස්තර සෛල වලින් හැදිච්ච සෛල හරයක්. මේ ඇතුළ කොටස මෘදුස්තර සෛල හරය. මොන සෛලද තියෙන්නේ? මෘදුස්තර සෛල වලින් හැදිච්ච සෛල හරයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ද්විබීජපත්‍රී ශාක මුලක ප්‍රාථමික ව්‍යුහය. ද්විබීජපත්‍රී ශාක මුලක ප්‍රාථමික ව්‍යුහයේදී අපි විශේෂ අවධානයක් ගන්න ඕනේ මෙන්න මේ ඇතුළේ තියෙන තරුවට. මේක ශෛල. මේක ගත්තට පස්සේ මේ තියෙන්නේ මූලකේශ. මේ තියෙන්නේ බාහිකය. මේ තියෙන්නේ අපිචර්මය.
මූලකේශ බාහිකය. මේක මූලකේශ, මේක බාහිකය, මේක අභිචර්ණය. ඊට පස්සේ මේ ඇතුළෙන් තියෙන පරිචක්‍රය අතුපාරගම. ඒකට එළියෙන් තියෙන්නේ අන්තස්චර්ණ. අන්තස්චර්ණය අතුපාටික පරිචක්‍රය. මේ තරුව වගේ තියෙන මේ ශෛලම මේ තරුවට එහා පැත්තේ මෙන්න මේ කොටස් මේ ෆ්ලෝයම්. ඒවා තමයි ෆ්ලෝයම්. එතකොට මේ තමයි ද්විබීජපත්‍රී ශාක මූලක ප්‍රාථමික ව්‍යුහය. ද්විබීජපත්‍රී ශාක මූලක ප්‍රාථමික ව්‍යුහය සහ ඒක බීජපත්‍රී ශාක මූලක ප්‍රාථමික ව්‍යුහය තමයි මේ. ඊට පස්සේ ප්‍රාථමික ව්‍යුහයේ කඳ. ඒක බීජපත්‍රී ශාකයක ප්‍රාථමික කඳේ ප්‍රාථමික ව්‍යුහය සහ ද්විබීජපත්‍රී ශාකයක කඳේ ප්‍රාථමික ව්‍යුහය. ඒක බීජපත්‍රයක ගත්තට පස්සේ මේ තියෙන්නේ අභිචර්ණය. මේ ඇතුළෙන් තියෙන්නේ පූරක පටකය. මේ සනාල කලාපය. මේ කොළ පාටේව ෆ්ලෝයම් නම් නිල් පාටේව ශෛලම්. මේ විදිහට විසිරුණු සනාල කලාප තමයි ඒක බීජපත්‍රී ශාක කන්දක ප්‍රාථමික ව්‍යුහයේ දක්වන කොට. ද්විබීජපත්‍රී ශාක කන්දක ප්‍රාථමික ව්‍යුහය. ශාක කන්දක ප්‍රාථමික ව්‍යුහය. ද්විබීජපත්‍රී ශාක කන්දක ප්‍රාථමික ව්‍යුහය ගත්තට පස්සේ මේ සම්පූර්ණ කොටසට අපි කියනවා සනාල කලාපයක් කියලා. මේක සනාල කලාපය. මේ සම්පූර්ණ කොටස සනාල කලාපය. මේ ඇතුළට වෙන්න තියෙන්නේ මේක අපි වෙන කරලා ගත්තොත් මේක මෙහෙම ගත්තොත් මේක ඉස්සෙල්ලම තිබ්බේ ශෛල. පළවෙනියට තියෙන්නේ ශෛල. දෙවැනියට තියෙන්නේ ෆ්ලෝයම්. තුන්වෙනියට තියෙන්නේ තුඩස්තර තන්තු. අන්න එතන පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ මොනවද? තුඩස්තර තන්තු. මේ ශෛලම, මේ ෆ්ලෝයම්, මේ තුඩස්තර තන්තු. මේ සම්පූර්ණ එකට අපි කියනවා සනාල කලාපයක් කියලා. ඊට පස්සේ මේක තමයි බාහිකය. මේ කොටස බාහිකය. මේ ඇතුළෙන් තියෙන කොටස මජ්ජාව. එළියට වෙන්න තියෙන්නේ බාහිකය. ඇතුළෙන් තියෙන්නේ මජ්ජාව. ඒ වගේම සුපුරුදු ලෙස මේ පිටත තියෙන අභිචර්ණය. මේ පූරක පටකය මගින් බාහිකය මජ්ජාවට සම්බන්ධ කරනවා. මේ බාහිකයන් මේ මජ්ජාවයි සම්බන්ධ කරන්නේ පූරක පටකයම. එතකොට මේක තමයි ද්විබීජපත්‍රී ශාකයක කන්දක ප්‍රාථමික ව්‍යුහය. ඊට පස්සේ ප්‍රාථමික ව්‍යුහය ගැන කියන්නේ එච්චරයි. ඊට පස්සේ අපි යනවා ද්විතීක ව්‍යුහය. ද්විතීක වර්ධනයට අවශ්‍ය ද්විතීක ව්‍යුහය. මේක වෙන්නේ ද්විබීජපත්‍රී ශාකවල පමණයි. ද්විබීජපත්‍රී ශාකවල විතරයි ද්විතීක වර්ධනය සිදු වෙන්නේ. අන්න ඒ හින්දා ද්විබීජපත්‍රී ශාකවල විතරයි අපිට ද්විතීක ව්‍යුහයක් දකින්න පුළුවන්. මේ ගත්තට පස්සේ මේ එළියෙන් තියෙන්නේ අභිචර්ණය. මේක අභිචර්ණය. ඊට පස්සේ මේ තියෙන්නේ බාහිකය. මේක බාහිකය. මෙන්න මේකට අපි කියන්නේ සනාල කැම්බියම. සුපුරුදු ලෙස තුලතින්ම තියෙන්නේ මජ්ජාව. නිල් පාට ශෛලම. කොළ පාට එක ෆ්ලෝයම්. විශේෂයක් කරන්න මේක ප්‍රාථමික ශෛලම සහ ප්‍රාථමික ෆ්ලෝයම්. මෙන්න මේක තමයි පස්සේ මෙන්න මේක බවට පත් වෙන්නේ.
ඒ කියන්නේ මේ හැඩයෙන් තමයි මෙන්න මේ හැඩය ඇති. හරි. එතකොට මේක දැන් ද්විතීක ද්විබීජපත්‍රී ශාඛයක ද්විතීක වර්ධනයට අවශ්‍ය ප්‍රධාන රූපය තමයි මේ. එතකොට අපි මේක නම් අපි මේ කොටසට කියනවා වල්කය කියලා. මොකද්ද වල්කය? එතකොට මේ තුරතර වෙන්න තියෙන රවුමට කියනවා පළමු වල්ක කැම්බියම්. පළමු වල්ක කැම්බියම්. ඊට පස්සේ මේ ලාවල පාට කොටස ප්‍රාථමික ෆ්ලෝයම්. පිට එක වලාගන්න. මේ කොටස අපි මෙහෙම ගත්තොත් එළියට. මේක තියෙන්නේ මේක මෙහෙම ගත්තොත් මේ තදනි පාට කොටස තමයි ප්‍රාථමික ශෛලම. මොකද්ද ප්‍රාථමික ශෛලම? ලානින් පාට කොටස තමයි ද්විතීක ශෛලම. ද්විතීක ශෛලම. ඊට පස්සේ තියෙන්නේ ද්විතීක ෆ්ලෝයම්. ද්විතීක ෆ්ලෝයම්. අතර තියාගන්න ද්විතීක ශෛලමයි ද්විතීක ෆ්ලෝයමයි එක ළඟ තියෙන්නේ. ඊට පස්සේ පිටතින්ම තියෙන්නේ ප්‍රාථමික ෆ්ලෝයම්. ප්‍රාථමික ෆ්ලෝයම්. හරි. දැන් මෙන්න මේ රතු පාට කිරි දෙකම මේ රෝස පාටින් තියෙන කිරි දෙකට කියනවා සමාල කිරණ. මේක මෙන්න මේ තියෙන හැඩය මෙතන මේ තියෙන මෙන්න මේ පිළිවෙල අත්‍යවශ්‍ය වෙනවා. හරි. ඒ ටික එහෙම නම් කරාට පස්සේ මෙතන අන්තිමට නම් කරන්න ඉතුරු වෙන්නේ සමාල කැම්බියම්. එච්චරයි. සමාල කැම්බියම්. රිසෝස් එකට අනුව නම් කරන්න මෙච්චරයි. මේ ටික නම් කරාම මෙන්න මේ පිළිවෙල වැදගත්. ඉස්සෙල්ලම ප්‍රාථමික ශෛලම, ඊට පස්සේ ද්විතීක ශෛලම ද්විතීක ෆ්ලෝයම්, ඊට පස්සේ ආයෙත් තියෙන්නේ ප්‍රාථමික ෆ්ලෝයම්. මෙන්න මේක අත්‍යවශ්‍යයි. මේකෙන් තමයි මේක නිර්මාණය වෙන්නේ. මේක තමයි ශාක වර්ධනයේ ප්‍රාථමික වර්ධනය සහ ද්විතීක වර්ධනයට අදාළව අවශ්‍ය වෙන රූප සටහන. මේ ඒක බීජ සහ ද්විබීජපත්‍රී ශාක මුල්වල ප්‍රාථමික විභාග. මේ ඒක බීජ සහ ද්විබීජපත්‍රී ශාක කඳි ප්‍රාථමික විභාග. ඒක බීජ ද්විබීජපත්‍රී ශාක කඳි. මේ තියෙන්නේ ද්විතීක වර්ධනයට අවශ්‍ය රූප සටහන් දෙක. ශාක වර්ධනයට අවශ්‍ය රූප සටහන් මෙච්චරයි.